හයි ළමයි වෙල්කම් ටු පිංචි කිචන්. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් දැක්කාම කඩට කෙලවනන කෑම තමයි මං අද ඔයාලට අරගෙන දැක්කාම හිතා ගන්න පුළුවන්ද මේ මොනවාද කියලා? ඉතින් ගොඩාක් අය කන්න කැමති හතු බැදුමක් තමයි මං අද හැදුවේ. මේක ඇත්තටම ගොඩාක් රසයි. මම මේ හදපු විදියට හැදුවොත් ඉතින් හතු කන්නා කැමති අයත් ඉතින් හැමදාම හතුකයි. බලමු එහෙනම් මම මේක මෙච්චර රසට හැදුවේ කොහොමද කියලා. මේවට ඉතින් ගොඩක් කට්ටිය බිම්මල් කියලාත් කියනවානේ. මුලින්ම ඔන්න මම බිම්මල් ටික මේ විදියට පොඩි තීරු වලට ඉරා ගන්නවා. ඔයාලට ඉතින් මේක කපලා වුණත් ගන්න පුළුවන්. ඔන්න ඉතින් මම බිම්මල් ටික මේ විදිහට ඉරා ගත්තා. ඊළඟට මම මේකට උණු වතුර තමයි මේ වෙලාවේ මේ එකතු කරන්නේ. ගොඩක් වෙලාවට බිම්මල් උණු වතුරෙන් හොද ගන්නවා නම් තමයි ගොඩක්ම හොඳ. මම ඊළඟට මේක උණු වතුර දාලා මේ විදිහට වහලා හරියට විනාඩි 10ක් වගේ මේක තියා ගන්නවා. ඊළඟට බැදුමට ඕන ලුණු මිරිස් ඒ ටික තමයි මම මේ වෙලාවේ මේ කපාගන්නේ. ඉස්සර නම් ඉතින් මමත් හතු කන්න ඇත්තටම ආස නැහැ. ඇත්තටම ඉතින් හතු කන්න ආස හිතුනේ මේ විදිහට හදලා දුන්නාට පස්සේ. මේක මේ විදිහට හැදුවම ගොඩාක් රසයි. මේකත් එක්ක විතරක් වුණත් ඉතින් බත් කන්න පුළුවන්. මම ඉතින් හිමීට ඒකට ඔන්න කරන දේවල් මේ විදියට කපා ගන්නවා. ඇත්තටම මේකට තක්කාලි ගෙඩියකුත් දාගත්තාම මේකේ රස ගොඩාක් වැඩි. ඉතින් හතු හැදුවත් අනිවාර්යෙන් තක්කාලි නම් දානවාමයි. අද ඉතින් හතු එක පැකට් එකක් හදන නිසා මම මේවා මේ විදිහට තවත් පොඩියට කපා ගත්තා. මම ඉතින් උතර රම්ප කරපිංච එකත් ඔයාලට පෙන්නනවා. හිටපු ගමන් පොඩි මොංගල් ගතියකුත් එනවනේ ඉතින්. ඉතින් ඔය තියෙන්නේ මගේ බැදුමට ඕන කරන දේවල් ටික මම කපා ගත්තට පස්සේ. ඊළඟට මම පැත්තකින් තියාගත්තු හතු එක හොඳට සෝදලා වතුර අයින් කරගත්තා. මේ වෙලාවේදී ඔයාලා ඇත්තටම වතුර පොඩ්ඩක්වත් නැති වෙන තරමට මේක මේ හදා ගන්න ඕනේ. මොකද වතුර ගතිය වැඩි වුණොත් හතු එක ඇත්තටම දිය රහක් එනවා. ඊළඟට මම මේ විදිහට පෑන් එක ලිපේ තියලා තෙල් පොඩ්ඩක් මේ වෙලාවේ දාගන්නවා. පුරුදු විදිහටම තෙල් ටික රත් වුණාම මම ඒකට අබ ටිකක් දාගෙන කපාගත්ත සුදු ලුණු කරපිංචා ඒ ටික මුලින්ම මම මේකට එකතු කරගන්නවා. කපාගත්ත සුදු ලුණු කරපිංචා ලුණු ඒ ටික මම මේ විදිහට මේකට එකතු කරගන්නවා. ඒ ටික මැල වුණාට පස්සේ මම මේ වෙලාවේ ආම මිරිස් රම්ප තමයි මේ වෙලාවේ එකතු කරගන්නේ. ඒ ටිකත් පොඩි වෙලාවක් මැල වෙනකන් ඉඳලා මේකට බිත්තරයක් මේ විදිහට එකතු කරගෙන මේ විදිහට මම කලවම් කරගන්නවා. ඊළඟට මම ලුණු කුඩු ටිකක් එකතු කරගෙන මේ විදිහට ආයෙමත් කලවම් කරගන්නවා. ඊළඟට කුරුඳු පොත්තු කෑල්ලක්, ඊළඟට මිරිස් කුඩු පොඩ්ඩක්, බෙදපු 3-5 කුඩු පොඩ්ඩක්, කහ කුඩු පොඩ්ඩක් ඒ ටික මම මේ විදියට එකතු කරගන්නවා. ඊළඟට ඒ ටිකත් මේ විදියට හොඳට කලවම් කරගෙන තව පොඩි වෙලාවක් මේක මේ විදිහට මේක තියාගන්නවා. ඇත්තටම ඉතින් මේ වෙලාවේ වුණත් මට මේකේ මාරම සුවඳක් ආවේ. ඔන්න දැන් මම මේ වෙලාවේ බිම්මල් ටික තමයි මේ එකතු කරගන්නේ. ඒ ටික එකතු කරගෙන මම මේක හොඳට කලවම් කරගන්නවා. ඒ ටිකත් මේ විදිහට හොඳට කලවම් කරගෙන මම මේ වෙලාවේ තක්කාලි ටික තමයි එකතු කරගන්නේ. ඔන්න අන්තිමට මම එකතු කරගන්නේ ගම් මිරිස් කුඩුයි, කෑලි මිරිස් කුඩුයි. මේ හැමදේම ඉතින් ඔයාලගේ රස අනුව ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් ඒ ටිකක් දාලා මම හොඳට මේක කලවම් කරගෙන පොඩි වෙලාවක් තව මේක මේ විදියට වහලා තියාගන්නවා. ඔන්න හරියට විනාඩි 2කට පස්සේ මම මේක මේ විදියට ඇරලා ආයෙමත් සැරයක් මේක හොඳට උඩයට මාරු වෙන්න මේක මේ විදියට කලවම් කරගෙන මේ වෙලාවේ ලුණු හැම මේකට ඇතිද මදිද ඒවත් ඉතින් බලාගත්තා. ඇත්තටම ඉතින් මේක හදේ වෙරණකම් ගෙදර අයත් ගොඩාක් ආසාවෙන් තමයි බලාගෙන හිටියේ. මොකද ගොඩ කාලෙකින් අපේ ගෙදර ඉතින් මේ වගේ දෙයක් හදන්න මට බැරි වුණා.
ඉතින් බලන්නකෝ ඒක දැක්කම ඔයාලා කඩටත් කෙලවුණා නානේ. මේක ලස්සන පාටට තියනවා වගේම ලුණු ඇඹුල් උනත් ගානට තිත්තා. ඇත්තටම ඉතින් මස් කනවා වගේ තමයි අපිට නම් දැනුනේ. ඉතින් ඔයාලත් බිම්මල් ගෙනාවොත් මේ විදියට හදලා බලන්න. වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අනිතරත් බලන්න ෂෙයා කරගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්. ආයෙමත් දවසක මේ වගේ රස වීඩියෝ එකකින් පිංචි කිචන් එකෙන් හමුවෙමු. මාව අහගෙන බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.